hello guys. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. අද මම වීඩියෝ එකෙන් කරලා තින්නේ ඔයගොල්ලන්ට මතකද මං ෂෝට් වීඩියෝ දෙකක් දාලා තිබ්බා මේ විදිහට වීඩියෝ දෙක හදන විදිහ ගේන්න ඔන්න මම සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ට අරන් යන්නේ කියලා. ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබර්ස් 100ට මම අරන් ගියේ නෑ නේ මට කමක් නෑ කියලා මං ඔන්න මේ වීඩියෝ හදන ටූල් එක ඔයගොල්ලන්ට අන්ලිමිටඩ් දෙන්න තමයි මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මම සබ්ස්ක්‍රයිබර්ස්ලා 50ට අරන් යන කමෙන්ට් පොඩි සපෝට් එකක් දෙන්න. එහෙනම් ඉතින් අපි වැඩි කරලා නැතුව යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් ඕපන් කරගන්න. මම විදිහට Google Chrome එක ඕපන් කරනවා. ඕපන් කරගෙන මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න Grok AI කියලා. Grok AI ඊට සර්ච් කරන්න. ඊට මේ පළවෙනි රිසල්ට් එකෙන් එන පළවෙනි එකට යන්න. ඔයගොල්ලෝ මේ වගේ දැන් ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ මේ වම් පැත්තේ තියෙන මම ඉන්න මම zoom in එක කරලා පෙන්නන්න. මෙතන මේ voice කියන එකට පාතින් මේ imaging කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ලෝඩ් වෙනවා. දැන් මේක තියෙන්නේ අනිත් කට්ටිය මේ ක්‍රියේට් කරපු වීඩියෝ. දැන් මේව ඩවුන්ලෝඩ් කරලා දාන්න එපා. ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කොපිරයිට් වැදීමේ සම්භාවිතාවය වැඩි. ඒ හින්දා ඔයගොල්ලෝ ChatGPT වලින් මොකක් හරි prompt එකක් ලියා ගන්න. මම මේ විදිහට ChatGPT ඕපන් කරගන්නවා. ChatGPT ඕපන් කරගෙන මම මේ විදිහට prompt එකක් කලින් ලියාගත්තා vehicle accident එකක් ගැන. හරිම ලේසි. මේ ඉංග්‍රීසි වලින් අහන්න තියෙන එච්චරයි. ලේසි. ඒක ඉංග්‍රීසි ඕනේ නැහැ. ඊට මේ prompt එක copy කරගෙන ඔයගොල්ලෝ මේ පාත තියෙන ඉන්න මම zoom in එක පෙන්නන්න මේ type to imagine කියලා තියෙන අන්න එතන paste කරන්න. මේ විදිහට paste කරගෙන මෙන්න මේ ඉතලේ click කරන්න. දැන් මේ video generate එකේ තියෙන වෙනස තමයි අනිත් video generate එක මේක unlimited video හැදුවා කි හැබැයි 10 seconds විතරයි. දැන් අනිත් VO3 වගේ එහෙම ලිමිට් නෑ කියන්නේ සල්ලි ගෙවන්න ඕනේ. මුල් වීඩියෝ දෙක තුන ඒ පොයින්ට්ස් ගන්නට අපිට ෆ්‍රී හැදුවා. ඊට පස්සේ සල්ලි ගෙවන්න ඕනේ. දැන් මේක එහෙම ප්‍රශ්නයක් නෑ. අනික තව ලියන ලොකු ප්‍රශ්නයක් තමයි මේක අපිට සිංහල යූස් කරන්න බෑ. ඉංග්‍රීසි විතරයි. තමයි ඉස්සරහට මේක සිංහල සපෝට් කරයි. ඒකින් අපි ඉස්සරහට බලමු. හරි. මෙලින් අපේ දැන් වීඩියෝ එක හදලා තියෙන vehicle accident එක. දැන් මීට වඩා ඇඩ්වාන්ස් prompt එකක් දුන්නේ මීට වඩා හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කරන්න. දැන් අපි එකම prompt එක 5 පාරක් දෙන්න කියන්නකො. වීඩියෝ 5ක් හදන්න එකම වීඩියෝ එක හැදෙන්නේ නැහැ. හරි. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ එකම prompt එකෙන් ඕන වීඩියෝ 100 200 කම හදලා ඔයගොල්ලෝ මේක දැන් YT හරි FB හරි TikTok හරි මොන හරි ෂෙයා කරනවා නම් අනිවාර්යෙන් මේක එඩිට් කරන්න නැත්නම් ඒ අදාළ දැන් YT එක ගත්තම ඔය YouTube එකේ views යවන්නේ නැහැ. එහෙම තනි කරම තිබ්බොත් ඔයගොල්ලෝ මේකට human touch එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ එඩිට් කරලා දැම්මොත් තමයි මේකට YouTube එකෙන් views යවන්නේ අඩුම තරමේ. හරි දැන් මේක තමයි මේක ක්‍රියේට් කරගන්න ඉන්නේ. ඊට පස්සේ මෙතන මේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා. හරි මේ ඩවුන්ලෝඩ් වුණා. ටක් ගාලා ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු වීඩියෝ එක.